ඔබේ ජීවිතේ ඕනෑම ගැටලුවක් විසඳගන්න ඕනෑම ගැටලුවක් මේ ලෝකයේ ඇතුලේ ඕනෑම ගැටලුවක් විසඳගන්න අවශ්‍ය ඥාණය දියුණු කිරීමේ මාර්ගය. ඒ වගේම තමයි තව පිරිසක් ඉන්නවා මේ අනාගතයේදී ලෝකෙට මොකද්ද වෙන්න යන්නේ? දියසෙන් කුමාරයා කියන්නේ කවුද? එවැනි කෙනෙක් පහළ වෙනවාද? මං කිව්වා ඒක ඔබට තේරුම් ගන්න බෑ මේ අන්තර්ජාලයේ පුංචි වීඩියෝ එකක් බලලා. නේ? දැන් ওই පාරේ යනකොට වෙන ලෝකවල යන්නේ. සමහරලාට පාරේ ඉන්න අයිනේ ගෙම්බෝ, කූඹියෝ, ගස් කොළන් වැනෙනවා. පළතුරු ගස් තියෙනවා පේන්නේ. ඔහේ යනවා කඩේට ගිහිල්ලා කඩේ මොනවාද තිබ්බේ අමතකයි බඩුව ගත්ත ආය ආවා. ප්‍රශ්නයක් ඇහුවොත් මිනිස්සු කී දෙනෙක් පහුණාද කියලා. මේ සාමාන්‍ය පාරක්. මිනිස්සු 6 දෙනයි පහුුනේ. ඒක අමතකයි. එතකොට මේ ඔය වගේ මිනිස්සු තමයි මේ ඇවිල්ලා දියසෙන් කුමාරයා ගැන හොයන්න යන්නේ. කඳුළු පෙරාගෙන, නිදි මරාගෙන, ලෝභයෙන්, ద్వේෂයෙන් එක්ක දියසෙන් කුමාරයා බොරුයි කියන අවසානට. එක කාලයක් දියසෙන් කුමාරයා ගැන ආසාවෙන් හොයාගෙන ගියපු කට්ටිය මොකද කරන්නේ? තව කාලයක් බයිනෝ බොරුව මේ රට දියුණු වෙන එක නවත්තන්න ගෙනත් තියෙන්නේ කියලා. එයාලම තමයි හොයන්නෙත් ඒක. දියසෙන් කුමාරයා ගැන තියෙන වීඩියෝ යටට ගිහිල්ලා බයිනෝ. බයින්නේ මෙයා දියසෙන් කුමාරයා හොයන ගමන් තියෙන්නේ. ඇත්ත කතාව ඒක. එයාටත් මේක ප්‍රශ්නයක්. මේවා හරියට වටහා ගන්න ඕනේ. බොරුවට මේ සමාජයේ ඇතිවෙන මතවාද ඔස්සේ බැන බැනින්න නැතුව මේවා තේරුම් ගන්න ඥාණය ඕනේ. මේ කියලා දෙන්නේ ඥාණය දියුණු කිරීමේ මාර්ගය. දැන් ඔය නව යුගයක් මිනිස්සු පතනවා නම් දැන් මම අහනවා මේ යුගයේ ප්‍රශ්නේ මොකද්ද? නව යුගයක් ඕනි නම් මේ යුගයේ ප්‍රශ්නේ දැනගෙන ඉන්න බෑ. ඔබට පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ යුගයේ ප්‍රශ්නේ මොකද්ද? ඔබට නව යුගයක් ඕන නම් නව යුගයේ විශේෂත්වය මොකද්ද? එහෙනම් මේ නව යුගයට නායකත්වය දෙන පුද්ගලයන්ගේ ගති ලක්ෂණ මොනවාද? අන්න ඒ ගති ලක්ෂණ හොඳින් පූර්ණ කරපු පුද්ගලෙක් මේ යුගයේ ගෙසෙනවා නම් ඔහු නේද එහෙනම් දියසෙන් වෙන්නේ. එහෙනම් අපිට මේ ඥානෙ තියෙනවනම් දියසෙන්ව හොයාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? කොණ්ඩයක් වවපු පළියට රැවුලක් වවපු පළියට මම තමයි හෙළයා කියපු පළියට රැවටෙන්න එපා. නව යුගයේ ස්වභාවය, නව යුගයේ පාලන ක්‍රමය, නව යුගයේ භූමියේ ස්වභාවය, නව යුගයේ නීති පද්ධතිය ගැන යම් අවබෝධයක් තියෙනවා නම් ඔබට පුළුවන් වෙනවා ඒ නීති පද්ධතිය, ඒ ಗುಣධර්ම, ඒ ක්‍රමවේදය තුල ජීවත් වෙන මිනිස්සෙක් මේ භූමියේ මේ වෙලාවේ ඉන්නවා නම් අන්න ඒව හඳුනා ගන්න. එවැනි මිනිසුන් ඉන්නවා නම් ඒ අයව හඳුනා ගන්න. ඒ තමයි දියසෙන් සහ එයාගේ පිරිස. දේශනා මාලාවේ මම නිතර දියසෙන් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මුලින් ඥාණය දීලා ඉන්න බෑ. මෙතන විශාල පිරිසක් ඉන්නවා. හොඳ වෙදවරු වෙන්න බලාගෙන, රජවරු වෙන්න බලාගෙන, හොඳ ගොවියෝ වෙන්න බලාගෙන, හොඳ දක්ෂ උයන අම්මෙක් වෙන්න බලාගෙන, මාර්ගඵල ලබා ගන්න, සුගතිගාමි වෙන්න, බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලබන්න, ජීවිතේ ප්‍රශ්න වලින් මිදෙන්න බලාගෙන ගොඩාක් මිනිස්සු මේ දේශනා මාලාවට අහන්න එනවා. ඒ හින්දා මේ දියසෙන් කුමාරයා හොයාගෙන යන ගැටලුව තියන අය විතරක් නෙවෙයි ඉන්නේ. ඒ හින්දා මගේ කාර්යය තමයි ඥානය දියුණු කර ගැනීමේ මාර්ගය ඔබලට කියලා දෙන එක. හොඳයි. එහෙනම් මම පුංචි උදාහරණයක් ගන්නම්. අපි ගමු කුස්සියක උයන අම්මා කෙනෙක්. මේ අම්මා අවුරුදු 30ක් මේ කුස්සිය උයලා ගෙදර. මේ අම්මා මේ කුස්සියේ මේ මුළු තැන්ගේ අවුරුදු 30ක් උයලා. දැන් මෙයාගේ පුතාගේ වයස කීයද? මෙයාගේ පුතාගේ වයසම අවුරුදු 35ක්. පුතාගේ වයස අවුරුදු 35යි අම්මා අවුරුදු 30ක් කුස්සියේ උයලා. මේ අම්මා කුස්සියට උදේ පාන්දර උයන්න ගියාට පස්සේ අපි අර එක තැනක ඉඳලා තවත් තැනකට ඇවිදින්නේ. රාක්කේ ගාව ඉඳලා ඇවිදිනවා ලිප ගාවට. ලිප ගාව ඉඳලා ඇවිදිනවා කොරහ ගාවට. කොරහ ගාව ඉඳලා ඇවිදිනවා දොර ගාවට. මෙහෙම ඇවිදින්නේ. මේ විදියට සාමාන්‍යයෙන් ඇවිදිනවා මුල් කාලේ 200 පාරක්. දැන් මේවා ගණන් කරන්න යන්න එපා. මේවා මේ බොරු වගයන්. මුල් කාලේ 200 පාරක් ඇවිදිනවා. දැන්
දැන් ඇවිදිනවා කොච්චරද? දැන් පොඩ්ඩක් අර මොලේ පෑදුනා. يعني කුස්සියේ කරන වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් මොලේ පෑදිලා. දැන් 180 පාරයි ඇවිදින්නේ. ඥානෙ අවදි වුණු හින්දා පොඩ්ඩක් අර ළඟ තැන් වලින් බඩු මුට්ටු ටික තියාගෙන නේ. අන්න එහෙම දැන් 180 පාරයි ඇවිදින්නේ. හැබැයි දැන් අවුරුදු 30ක් ගිහිල්ලත් 180ම තමයි. හැබැයි ඇත්තම කතාව ඔය අම්මාගේ ඔය කුස්සිය තියෙනව නේද? 30 පාරෙන් ඇවිදලා ඔය ටික කරන්න පුළුවන්. 30 පාරෙන් ඇවිදලා මෙතෙන් ඉඳලා අතෙන් ඇවිදලා අතෙන් ඉඳලා මෙතෙන් ඇවිදලා ඉඳගෙන ඉන්න පුළුවන් ඇති වෙන්න. හොඳට ඉඳගෙන ඉඳලා නිදහසේ ඔය අහලා තියෙන විසාකා සිටු දිනිය. විසාකා සිටු දිනිය කියලා කියන්නේත් ඔයාලා වගේමයි තමයි. විසාකා සිටු දිනිය ඔයාලගේ මට්ටමේ ඉඳියත් ඒ විසාකා සිටු දිනියම තමයි. එයාට දියුණු වෙන්න ඕන නම් දියුණු වෙන්න පුළුවන්. ඕන නැත්තම් නිකන් ඉන්න පුළුවන්. හැබැයි ඔබට දියුණු වෙන්න ඕන නම් බෑ වගේ නේද ඉන්නේ. ඥානය මදි, බුද්ධිය හීනයි. ඔබත් මමත් මේ අපි දෙකොල්ලගෙම தත්ත්වය මේ කියන්නේ. විසාකා සිටු දිනිය 30 පාරෙන් ඇවිදිලා ඔබ 180 පාරෙන් ඇවිදලා කරන වැඩ ටික තනින් තැනට විසාකා සිටු දිනිය 30 පාරෙන් ඇවිදලා කරනවා. මන් දන්නේ ඊට අඩුවෙන් වේවා. ඊටමත් අඩු ප්‍රමාණයකින් එතුමියෙක් කරනවා කියලා කියන්නේ. ඒ තරම් ඥාන සම්පන්නයි. එතුමිය කුස්සියේ බඩු මුට්ටු ටික එතකොට අස් කරගන්න විදිය කාලයක් යනකොට අවුරුදු 30ක් නේ. ලේසි නෑ. අවුරුදු 30ක් යනකොට බඩු මුට්ටු තියාගන්නේ ඒ තැන් ඇවිදින විදිය. අස් කරගන්නවා කියන්නේ මොකද්ද? අස් කරනවා කියන්නේ වැඩි වෙහසක් දරන්න නැතුව කාටවත් බාධාවක් නොවන විදියට ඒව භාවිතා කරන්න පහසු වෙන්න. ඒව තියෙන විතරක් නෙවෙයි. තමන්ගේ මතකයේ තියෙනුනේ හැන්ද අරගෙන ඉවරලා තැනකින් තියෙන කැරට් ටික කපලා එළියට ගිහිල්ලා එනකොට හැන්ද හොයාගන්න බෙල්ල හරනවා 8 පාරක් විතර. බෙල්ල අහට හරනවා මෙහෙට හරනවා අහට හරනවා මෙහෙට හරනවා. ඔබ කුස්සිය ඇතුලේ ඇවිද්ද කතාවනේ දැන් කිව්වේ බෙල්ල හරවන එක. ඔබ මුල් කාලේ බෙල්ල හැරෙවුවා 10 වතාවක්. දැන් බෙල්ල හරවන්නේ 900 වතාවයි. හැබැයි ඇත්තටම 100 පාරක් බෙල්ල හරවලා ඔය වැඩේ කරගන්න පුළුවන්. ඥාණය නෑ, බුද්ධිය නෑ. ඔබ හිතනවද මේ නිතර බෙල්ල හරවන එකෙන් ඔබට නිරෝගීකමක් සකස් වෙයි කියලා? අයහපතක්මයි උදා වෙන්නේ. මාර්ගයක් වුණාම විඳිමින් යන්න පුළුවන් පාරක් වෙන්න ඕනේ. ඒ පාර පැහැදිලි වෙන්න ඕනේ. පාර වගේ පේන උනට අල්ලපුවම පාර අහු වෙන්නේ නැහැ. අර තියන්නේ ඔය මායාවක් වගේ හදලා මැජික් වගේ. එහෙම එකක් නොවෙන්න ඕනේ. අර කයි වාරු හීන සිස්ටම් ভাইබ්‍රේෂන් කම්පන ඕරා එක මතුවෙනවා. විශ්ව ශක්තිය යනමනම් කුණ්ඩලිනි වතුර විදුරු තියාගෙන පාත්‍ර වලට නිකන් පොළු වලින් ගහගෙන කීකින් ගල වටේ කරගෙන ඕවා නිකන් ඔය මායාවල්. ඕනේ මාර්ගයක් වුණාම ගුරුවරයෙක් ඊටාම් පැහැදිලිව තමන් කරන්නේ මොනවද, කළ යුත්තේ මොනවද, නොකළ යුත්තේ මොනවද, ඒ අදාළ ඉලක්කය කරා යනවනම් මේ කරන දේවල් තුල කොහොමද ඉලක්කය කරා යන්න හම්බෙන්නේ? ওই ඉලක්කය කියන්නේත් ඔය මාර්ගය ඇතුළෙම විඳින්න තියෙන ලොකු ඵලයන්නේ. මාර්ගඵල වේවා, හොඳ වෙදවරෙක් වෙන එක වේවා, සුගතිගාමීත්වය වේවා නේ. අර මං කලින් කියපු අර 30 පාරකින් දැන් ඔබ දැන් 180 පාරක් කුස්සිය ඇවිදලා දෙයක් කරගන්නවා නම් 30 පාරකින් ඇවිදලා කරගන්න එක ඒකත් ඵලයක්නේ. දැන් ඔබට තේරෙනවා දැන් මම මේ කියන ක්‍රමවේදේ භාවිතා කරලා දැන් මම මාර්ගය උගන්වනවානේ. ජීවත් වෙනකොට දැන් වෙනදට වඩා ඇවිදින ප්‍රමාණය අඩු වෙනවා. දැන් 180 පාරක් ඇවිද්දා නම් දැන් 100 පාරයි ඇවිදින්න ඕනේ වෙන්නේ. වෙනද වගේ දැන් ඇවිදින්න ඕනේ නැහනේ. අනේ නියමයිනේ. අන්න දැන් එයා දැන් මාර්ගේ යන ගමන් තියෙන අත්විඳි මී යන්නේ මේක. එහෙම තමයි මේ මාර්ගය තියෙන්නේ. තමන්ගේ ඥානය ඔළුවේ අර ඇත්තරම කියන්නම් ඔය අන්තර්ජාලයේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මේ මොහොතේ සිහියෙන් ඉන්න. මොකද්ද? මේ මොහොතේ සිහියෙන් ඉන්න. දැන් ඔක් කරන්න පුළුවන්ද? දැන් ඔබ කල්පනා කරලා බලන්න. ඒක හොඳයි. ඒක යහපත් දෙයක් එහෙම නෙවෙයි. ඒක ඊටාම යහපත්. හැබැයි ඒක කරන්න පුළුවන්ද? දැන් මේ මොහොතේ සිහියෙන් ඉන්න ගියාම මොකද්ද වෙන්නේ නිකන්? දැන් කෙනෙක් පොල් ගගා ඉන්න අම්මා කෙනෙක්. හරිද? දැන් අම්මා කෙනෙක් මට ගත්ත කෝල් එකක්. ඒ අම්මා කෝල් එක අරගෙන මට කියපෙක් කියන්නකෝ. මැෂින් එකේ මාමා ඉන්නවා. මාමා ඉන්න අතරේ
රෙදි කප කප හරි මොකක් හරි ඉන්න අතරේ ඒ අම්මගේ හිත දුවනවා වෙන පැත්තකට. ජීවිතේ දරුවන්ගේ ප්‍රශ්න හරි, ගෙදර ප්‍රශ්න හරි, නිදහසක් නැතිකම හරි, ව්‍යාපාරයේ මේ ටික ඉක්ුණ ගන්න පුළුවන් වේද හරි මොකද හිත දුවන අපි මොකද හිතෙන්න ගන්නවා. දැන් ඒකම මහමා ඉන්නවා. ඒ වෙලාවේ පොඩ්ඩක් රෙද්දක් වෙන තැනකින් කපලා එක්කෝ අර කපන වේගය අඩු වෙනවා. ඊට පස්සේ යාට මතක් වෙනවා ගුරුවරයෙක් මේ මොහොතේ 100න් ඉන්න කියලා. හරිද? අන්න මේ මොහොතට එනවා. තව ගුරුවරයා මේ මොහොතේ 100න් ඉන්න කියලා විතරක් නෙවෙයි කියන්නේ. ගුරුවරයා තව මොකද්ද කියන්නේ? තව දේවල් ටිකක් කියනවා. කරන වැඩේට අවධානය යොමු කරන්න. දැන් මේ මොහොතේ 100න් ඉන්න කියලා කියනවා නම් ඕක කියන්න ඕනේ නෑනේ. දැන් මේ මොහොත අයින් කරලා කරන වැඩේට අවධානය යොමු කරලා කියනවා හරිනේ. තේරුණාද? මම මේ කියන කාරණාව තන මේ මොහොතේ 100න් ඉන්න වචනේ අයින් කරලා දාන්නකො. මේ මොහොතේ 100න් ඉන්න විතරක් කිව්වනම් මොකද වෙන්නේ? ඔව් මේ මොහොතේ 100න් ඉන්න. මේ මොහොතේ 100න් ඉන්න ගියොත් ඔබලට මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ ගුරුවරයාම අනිත් පැත්තට කියනවා මොකද්ද? ඔය දෙක පරස්පරයි. ඒ ගුරුවරයාම අනිත් පැත්තට කියනවා. ඔය අතීතය ගැනත් හිතන්න බෑ කියලා කියන්නේ. අනාගතය ගැනත් හිතන්න බෑ. මේ මොහොතේ ඉන්න මේ සද්දත් එක්ක මේ රූපත් එක්ක. දැන් මොකුත් හිතන්න බෑ. සද්දත් එක්ක රූපත් එක්ක ඕන සද්දයක් වුණොත් දැන් ඔන්න මැෂින් එක පේනවා. මැෂින් එක බලලා දැන් රෙද්ද ගද්දිම ආය ඔන්න සද්දයක වුණ සද්දට හිත තියනවා. දැන් ඒකයි අරකයි බලන්නකෝ. ඊවසේ ඒ ගුරුවරයාම කියනවා ඔය කරන වැඩේට හොඳට අවධානය යොමු කරන්න. දැන් කරද්දී අතීතේ මතක් වෙන්නේ නැද්ද? මේ රෙද්ද මම අහලානේ තින්නේ. ඒක කලින් එකක්. මොකක්ද එහෙනම් කරන්න තියෙන්නේ? ඔය මේ මොහොතේ 100න් ඉන්න කතාව විසික් කරලා දාන්නකො මම කිසි වැඩක නැති පළල් නැති කතාවක් ඕක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපේව නෙවෙයි ඕවා. ඔය පිටරට ඔය වැඩ කරන ආච්චිම්මලා නැන්දම්මලා ඔය දුක් වේදනා සහිතව තනිවිච්ච මිනිස්සු ඒ මිනිස්සු කෝල් එහෙම ගන්නවා ආධ්‍යාත්මික ගුරුවරුන්ට. මට එපා වෙලා තියෙන්නේ මේ ජීවිතේ එපා වෙලා තියෙන මේ මොහොතේ ඉද්දි අනේ පුදුම සැනසීමක් එනවා මේක පවත්ත ගන්න පුළුවන් නම් අනේ එක කෝල් ගන්න. කරන වැඩේ හරියට කරා නම් හරිනේ. ඇත්තට මොකද්ද කරන්න ඕනෙලා තිබ්බේ? මේ මොකක් හරි කරන්න ගියාට පස්සේ බාධක ටිකක් එනවා. එයාට ඕන්ලා තිබ්බේ මේ මොහොතේ ඉන්න කියලා ආයෙ තව එකක් කියන්නේ. කරන වැඩේට මේ මොහොතේ ඉන්න ගියාට පස්සේ කරන වැඩේට හොඳට අවධානය යොමු වෙනවලු. අතීතය ගැන හිතන්නත් එපාලු. අනාගතය ගැන හිතන්නත් එපාලු. මේ මොහොතේ ඉන්නලු. මොකද්ද මේ කතාව? මේ මොහොතේ 100න් ඉන්නලු. අතීතය ගැන හිතන්නත් එපාලු. අනාගතය ගැන හිතන්නත් එපාලු. කරන වැඩේට හොඳට අවධානය යොමු කරන්නලු. දැන් එයාට අර මහානේ කියලා කට්ටක් තියෙන්නේ. ඕක අමතක වුණොත් මොකද වෙන්නේ? අතීතේ දැනගන්න ඕනේ. ඒක ගැන හිතන්නේ නැතුව මේ මොහොතේ වැඩේ කරන්න ගියොත් එහෙම. එහෙනම් මහානේක නවත්තලා නිකන් ඉන්න තියෙන්නේ. වංග තුඩින් දකුණුවත් යන ඔහොම අහන් ඉන සද්ද ටික. ඇයි මොකක් කරන්න ගියත් අපිට අතීතේ මතක් කරන්න වෙනවා අපිට ජීවිතේ. සංඥාව කියන ගොඩ නැගින්නේ. දැන් මේ මොහොතේ 100න් ඉන්න කතාව අල්ලලා විසික් කළා දාන්න. අතීතේ ගැන හිතන්න එපා අනාගතේ ගැන හිතන්න එපා කියන තල්ලා විසික් කරන්න. මොකද බුදුවරු, මහරහතන් වහන්සේලා, ආචාර්යවරු, මුනිවරුන් මේ සෑම උත්තරෙම අනාගතය ගැන සැලසුම් හදනවා. අතීතෙන් දත්ත ගන්නවා. විශ්ලේෂණයන් කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? යමක් මිනිස්සෙක් කරන්න ගියාට පස්සේ පොල් ගාන එක වේවා, පාරේ කඩේ යන ඇවිදින එක වේවා, හරිද? වැලේ තියෙන රෙදි ටික ගන්න එක වේවා, නැත්තම් තමන් වෙදවරයෙක් වෙන්න සැලසුම් කරනවා. මම අනාගතේදී හොඳ වෙදවරයෙක් වෙනවා. දෙක හිතන්න ගන්න එක. ඒකත් වැඩක් තමයි. දැන් ඔය අපි වැඩක් කියලා ගන්න අතපය හෙර හොල්ලන බෙල්ල හරවන අතින් ලියනවා විතරනේ. හැබැයි ඒව කරන්නත් ඇතුලේ හිතන්න එපා. එනේ ඇත්තටම අපි කරන වැඩේ කරන්නේ ඇතුලේ සිතුවිලි වලින්. සිතුවිලි වල ප්‍රතිඵලයක්. නැත්නම් සිතේ නිසා හටගන්න රූප පමණයි බෙල්ල හැරවීම අතපය හෙල්ලීම. අර ඇතුලේ කතාව තමයි වැදගත් වෙන්නේ සිතුවිලි. තේරුණා? හැබැයි අපි මේ කරන්න භාවිතා කරන සිතුවිලි නෙවෙයි එන්නේ අමතරේවත් වෙනවා. ඔන්න ඕකනේ ප්‍රශ්නය. දැන් මහා ඉන්න එකට අදාළ සිතුවිලි ආවනම් හරිනේ. හොඳට රෙදි ටික පේනවා, රෙදි ටික ගන්න ඕනේ. මම කලින් මේ රෙද්ද මැහුවොත් ඒක ඕනේ නැහැ. හරි. ඒකට අදාළ ඒවා. විතරක් එන්න ඕනේ. දැන් අමතරේවත් වෙනවා. මේ රෙදි ටික විකිනෙයිද දන්නේ යන්නේ. දැන් මම මොකද ගන්න විකුණුනේ නැත්නම් අපේ දරුවට මේ අර ඊළඟ බෑග් එකක් ගන්න සල්ලි දෙන්නත් ඕනේ. ඔන්න දැන් මොනවාද මේ ඉන්නේ? මෙන්න මේව ඉන්නේ දුවනේ තියෙන්න ඕනේ. තේරුණාද?
මගේ මහත්තයා මිය ගිහිල්ලා. අන්න අර දෙන්න පාර යනවර දැන් මහා මායින්න ගමන් දකින්නවා. මටත් මහත්තයෙක් ඉඳියනම් අපරාධයෙන් මොනවා දැන් ඔය වැඩක් කරන්න ගියාට පස්සේ ඒකට අදාළ සිතුවිලියෙන් නැතුව අර මොනාදෝ නිකන් අර ඒ කරන වැඩේ සම්පූර්ණයෙන්ම නොදැනුවත් භාවයක් එක්ක ඇදිලා යන්නේ අර ලෝභය. අනාගතෙදි ගන්න තියෙන ආසාවල් ගැන හිතනවා. අය ද්වේෂය නැතිවිච්ච දේවල්. හරි බය, කෝපය, ඊර්ෂ්‍යාව, ශෝකය, කලකිරීම, තනිකම් වගේ දෙන එක මොකද්ද කරන්නේ කියලා අර හිතා ගන්න බෑ අවිනිශ්චිත භාවයන් කලකිරීම. මේවනේ ප්‍රශ්නය. ඔන්න ඔය ටික අයින් කරගන්නේ ඕනි. තව විදිහකට කියනවනම් කරන වැඩේ හරියට කරන්න ඕනේ. තව විදිහකට කියනවනම් කරන වැඩේට තියෙන බාධක අයින් කරගන්න ඕනේ. දෙකම හරිනේ. කරන වැඩේට තියෙන බාධක අයින් කරලා දැම්ම නම් කරන වැඩේ වෙනවනේ. මොකද මිනිස්සු හැම වෙලේම දෙයක් කරමින් ඉන්නේ. එක්කෝ ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න ගමන මොනවා හරි හිත ඉන්නවා. මොනවද හිතන්නේ? මොකක් හරි දෙයක්. ඒ හිතන දේ හොඳට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් හිතනකො බාධක නැත්තම් මනුස්සයට ඔය අනම්මනම් ඔය නොදැනුවත් භාවයන්, ලෝභය ඇවිල්ලා, ජීවිතය අනම්මනම් හිතෙනවා, ද්වේෂය ඇවිල්ලා, පසුතැවීම. දැන් මෙහෙම බලන්න ඔය මිනිස්සෙක්ගේ ස්වභාවය මං කියන්නම්. දැන් උත්තර දෙන්න යනවා ඉන්ටර්විව් එකකට. මිනිස්සු 8 දෙනෙක් කොට වෙලා ප්‍රශ්න අහනවා. දැන් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න යනකොට ඒ ප්‍රශ්නය හොඳින් තේරුම් අරගෙන ඒ පළවෙනි කාරණාවනේ. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අදාළ දේවල් තමයි එන්න ඕනේ. හැබැයි ඊට අමතරේවත් වෙනවා. මොන? අර අකමැති ස්වභාවයත් එක්ක දේවල් ටිකක් එන්නේ. උත්තරයක් දෙන්න බැරි වෙද්ද දන්නේ කට්ටිය hina වෙද්ද දන්නේ අනික් කට්ටියක් බලාගෙන ඉන්නවා. අයියෝ මම හිතුව එක්කෙනෙක් දෙන්නෙක් ඉඳී කියලා. මෙතන 25ක් විතර ඉන්නවනේ. ඔක්කොම බලන් ඉන්නවා. අපේ ගේ පැත්තේ කෙනෙකුත් ඉන්නවා. දැන් ඉවරයි. ගේ පැත්තේ එක්කෙනෙක් නෙවෙයි. තමන්ගේ මුළු ගමම බලාගෙන ඉඳියත් තමන්ට අදාළ නැහැ. මං ඉස්සරහට ඒවා කියලා දෙන්නම්. මේ ගමේ එක එක්කෙනා ගැන ඔබට තියෙන සම්බන්ධතාවයන් ගොඩනගන්නේ කොහොමද? ඔය සමහර අයට කාර් එකකින් කවුරු හරි බැහැලා එනකොට මූණ දෙන්න බෑ. බයිසිකලයකින් බැහැලා එනකොට ඔන්න මූණ දෙන්න පුළුවන්. පාතාල කල්ලි සමාජිකෙන් නෙවෙයි හොරෙක් හරි කමන්නේ කාර් එකකින් බැහැලා එනවනම් නිකන් අර අමුතු නිකන් මොකද්ද එකක් එනවා. නිකන් අර කතා කරගන්න බෑ වගේ. මොනවාද මේ ඉන්නේ? කාර් එකකින් නෙවෙයි, අස්සෙක්ගේ පිටේ නෙවෙයි, බයිසිකලේ පයින් ආවත් වෙවුලන් නැතුව අදාළ දේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මොනවාද මේ බයත් එක්ක හිතන ඒවායි අරවයි මේවයි ඇවිල්ලා ඉන්ටර්විව් එකේදී ඒ අදාළ උත්තරේ දී ගන්න බෑ. කරන්න ගියපු දේ හරියට මට කරගන්න බෑය. අනේ මට මේකට බාධගෙනවානේ. ඒ බාධක තුල තියෙන මේ අකමැති භාවයන්, ද්වේෂය, අකමැති වේදනාව කියන්නේ, ශෝකය, කෝපය, ඊර්ෂ්‍යාව. ඒ වගේ අන්තර්ගතයේ කතා කරමු ඉස්සරහට. දැනට මේ උඩින් පොඩ්ඩක් මේ කතාව සාකච්ඡා කරන් යන්නේ. මේක ඇතුළාන්තේ ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. අපි හිමීට ඉතින් එකවරම හැමදේම කරන්න අමාරුයි. මම වෙලාවක් හම්බුනහම නාලිකාව වීඩියෝ එකක් පළ කරන්නම්. අපි මෙහෙම හිමීට වීඩියෝ මාලාව සම්පූර්ණ කරගෙන යමු. දැන් ඉන්ටර්විව් එකෙන් එයාව අස් කරා කියලා ගණන් ගත්තද? hina වෙලා යනවා යන්නේ. දැන් යාට ප්‍රශ්නයක්ද? දැන් යාට කියනවා ඵලයන් යන්න එහෙනම් කියලා. කන්නඩිය රත් වෙන්න ගහනවා කියන ප්‍රශ්නයක්ද? එයාට ඒ රූප පෙවුනට එයා ඒවට සැලෙන්නේ නැහැ. සමාව දෙන්න ඕනේ. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. එයාට ගියා සැලෙන්නේ නැහැ යන්න. අර මිනිස්සුත් හොල්මන් වෙනවා. ඒ ගණන්වක් ගත්තේ නැහැ. කවුද දැන් පල්ලුනේ? ඉන්ටර්විව් බෝඩ් එකමයි. පාරේ යනකොට කන්න වගේ මිනිස්සු බලාගෙන ඉන්නවා. දැන් කොයි මේ මොහොත? අනේ කොහොමද පාරේ යන්න බෑ මේ මොහොත. මේ මොහොතේ ඉන්න මිනිස්සයාට පාරේ යන්න බෑ. ඔය කියන මේ මොහොතේ ඉන්න මිනිස්සයාට. පාරේ යන්න පාර මතක් වෙන්නේ බෑ. පාරක් කියන්නේ මොකද්ද කියලා. හරිද? ඒ කතාව අයින් කරලා දාන මේ කතාව ඕනිම නැහැ. අපි කියමු මෙහෙම ඇත්ත කතාව. කරන වැඩේ හරියට කරන ගුණය පොඩ්ඩක් හරි තියෙන හින්දා අපිට පාරේ යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පාරේ අයිනට වැටෙන්න ඩොක් ගාලා ගිහිල්ලා. නැත්තම් පාරේ අයින ඉඳ ගනීනේ. නේ? ඒ හින්දා දැන් එයා කරන වැඩේ කරන පාරේ යනවා. පාරේ යනකොට කරන වැඩේ හරියටම කරන ගුණය අඩුයි පොඩ්ඩක් මෙයාගේ.
ඔන්න පාරේ මිනිස්සෙක් කණ්ඩ වගේ ඉඳගෙන බලන් ඉන්නවා මේ පොළ ඇතුලේ. පොළෙන් එළවලු ටිකක් ගන්න යන්නේ. එතකොට රවාගෙන බලන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් අර නිදහසේ කල්පනා කරගෙන ගියා මොනවද මං ගන්නෙ? තක්කාලි ටිකක් ගන්න ඕනේ. ඒ වගේම දැන් ගෙදර මේවා අඩුයි. ඒ ටික ගන්න ඕනේ. යනකොට මිනිස්සෙක් කණ්ඩ වගේ බලන් ඉන්නවා පොළේ. Taman දිහා. එහෙනම් Taman නිකන් පල්ලේ hinaවක් දාමින් ඉනවා. දැන් මොකද හිතෙන්නේ? සමහර අය ඉන්නවා මාත් බලාගෙන වෙනවා මන් තැලෙන්නේ මොකද කියලා ද්වේෂයක් හට ගන්නවා. මම බය වෙන්නේ උට මාත් බලාගෙන වෙනවා කියලා. දැන් මේ Taman පොළට යනතු මේ මිනිස්සයා දිහා බලාගෙන ඉන්නවා Tamanුත්. සමහර අය බය වෙලා වෙවුලන්න ගන්නවා. ඇතුලෙන් පොඩ්ඩක් කවුද දන්නේ මෙහෙමයි කියලා. අනේ බොල. හරිද? ඔය ඔන්න දැන් වැඩක් කරන්න ගියාට පස්සේ බාධකිනවා කියන්නේ ඔන්න ඕක. වටේ රූප වලින් හරි මොකක් හරි හිතට ඇවිල්ලා හරි ඊපස් තව ඒවා හිතන්න ගන්නවා. වැරද්දක් කරන මනුස්සයන් නම් හරි එදා මං අර අතන වැරද්දක් කරද්දි හිටපු කෙනේ මාව දැකලත් දන්නේ ඒකත් දන්නේ බලන් ඉන්නලා තව හිත කියන එකේ ඒවා. දැන් ඉවරයි ගන්න දෙයක් නැහැ කරන වැඩේ කරන්න බෑ. දැන් ආයෙ පොළට බඩු ගන්න. දැන් ඕකනේ ඔය ඕනි කරන වැඩේ හරියට කරන්න බැරි කමනේ තියෙන්නේ. මම පිටරටකට ඇවිල්ලා මොකද්ද කරන්න යන්නේ? පිටරටකට ඇවිල්ලා මම වැඩ කරනවා. වැඩ කරනකොට මට මේ සැනසීමක් නැහැ නේ එපා වෙනවා කියලා මේ මොහොතේ කතාවක් අහලා ඉවරලා තම්නෙල් වල දාලා තියෙනවනේ. මේ මොහොතේ 100න් ඉන්න ජීවිතයේ සතුටින්ම සැනසීමක් ළඟා කරගන්න එන්න කියලා. ඔයාට ඕනේ පිටරට ගියා නම් වැඩ කරන්න. ඒ වැඩ කරන්න ඕනේ ඒවා. දැන් මේ වෙලාවේ කරන්නේ කැරට් කපන එක නම් කැරට් කපන එකට අදාළ සිතුවිලි තමයි එන්න ඕනේ. හැබැයි මොනවද එන්නේ? අපිටත් ඕනි මේක තමයි. කැරට් කපන්න. හැබැයි එකවරම රින්ගනවා ඇවිල්ලා. කොච්චර පිටරට ඇවිල්ලා දුක් විඳත් මට මුදලක් ඉතුරු කරගන්න බෑ. ඔක්කොම ගෙදරට දානවා මට මොනා තියෙයිද දන්නේ මේ ළමයි මුදල් ඉල්ලනවා ඉවරයක් නැහැ නෑදෑ සංහතියෙම ඉල්ලනවා. මට අවසානට මුකුත් නැහැ. දැන් මම කියන්නේ ඒකත් ප්‍රශ්නයක් තමයි. හැබැයි ඔබ වෙනම කැරට් කපලා ගිහිල්ලා ඉවරලා ඉඳගෙන අපි ඒක ගැන වෙනම කතා කරමු. දැන් මේ වෙලාවේ කැරට් එක කපන්නේ. හැබැයි මම මේ කියන කාරණාව කරන්න බෑ එනවා. මන් දන්නවා මේක මම ඔබලට බොරු මාර්ග දෙන්නේ නැහැ. ඔබට ඕක නවත්ත ගන්න බෑ මන් දන්නවා. මොකද ඒක ඉබේනේ රින්ගන්නේ. ඒක ඔබ කැමැත්තෙන් රින්ගන එකක් නෙමෙයිනේ. ඔන්න ඕකනේ ප්‍රශ්නේ. ඔය අනාගතයේදී ඔයා මොකක් හරි වැඩක් කරන්න ගියාට පස්සේ මැදින් පයින්නවා. ප්‍රශ්න ඇවිල්ලා. මුදල් ප්‍රශ්නයි අරවයි මේවයි ඕකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්ගයක්. ඕක උන්වහන්සේගේ පළවෙනි මාර්ගය. ඒක නිවන් මාර්ගේ නෙවෙයි. නිවන් දකින්න නම් Tamanට එක හිතකින් වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන කියලා. ඒකට වෙනම මාර්ගයක් තියෙනවා බොල. හරිද? නිවන් මාර්ගයයි ඔක්කොම පටලගෙන අවසානට මොකුත් නැහැ. මේ මොහොතේ 100න් ඉන්න ගිල්ල. මේ මොහොතේ 100න් ඉන්න පුළුවන් විදියක් තියෙනවා. ඕම ඉඳ ගන්න කැරට් කපන එක නවත්තලා බිම ඉඳ ගන්න. මොකද කැරට් කියන්නේ මොනවද කියලාත් ඔබ දන්නේ නැහැ. මම මේ කියන්නේ අර ප්‍රශ්නෙන් මිදෙන්න කියලා නෙවෙයි. ළමයි නිතර මගෙන් මුදල් ඉල්ලනවා. මට අනාගතේට මුදල් ටිකක් ඉතුරු කරගන්න බැරි වෙයිද මන් දන්නේ. මම කියන්නේ ඒක එන්න ඕනි මේ වෙලාවේ නෙවෙයි. ඒක රින්ගුවේ බලෙන් රින්ගන දේවල් හැම වෙලෙම එන්නේ මොකක් එක්කද? දැන් ඔබ කැරට් කපන්න ආවේ බලෙන් නෙවෙයිනේ ඔබ කැමැත්තෙන්නේ. කපනවා. ඒ ඔබ කරන එකක්. බලෙන් රින්ගන ඒවා එන්නේ හැම වෙලෙම ලෝභයත් එක්ක, ද්වේෂයත් එක්ක, මෝහයත් එක්ක. තාම දන්නේ නැහැ ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔක තේරෙන්නේ නැද්ද? මෙහෙම කියන්නම්කෝ. ශෝකය, පසුතැවීම, බිය, ඊර්ෂ්‍යාව ඔන්න ඕවත් එක්ක එන්නේ. මං ඉස්සරහට කියලා දෙන්නම් මේ මොකද්ද කියලා. හරි. කැරට් කපන වැඩේ හරියට කරපු මිනිස්සයා ඊළඟට ගිහිල්ලා ඇඳේ ඉඳ ගන්නවා. දැන් ටිකක් නිදහසක් හම්බුණා. ඔන්න දැන් පටන් ගන්න. මොකද්ද? මට කියලා මුදල් ටිකක් ඉතුරු කරගන්න ඕනි. හරි. ලොකු පුතාට මෙච්චර ගාණක් මාසෙට දෙන්න ඕනි. දුවට මෙච්චර ගාණක් දෙන්න ඕනි. අරයට මෙච්චර ගාණක් දෙන්න ඕනි. මට පේන විදියට නම් මෙයාලා මට සලකයිද මන් දන්නේ. මෙයාලගේ හැසිරීම මේකයි. දැන් මේවා හිතන්නේ කොහමද? මේ අකුසලයේ නෙවෙයි. මේවා හිතන්න කියලා තියෙන්නේ. අනාගතේ පැවැත්ම ගැන. තමන්ගේ අනාගතේදී කොහොම ජීවත් වෙන්නේ කණෙක් ගැන හිතන්න ඕනේ. තමන් වයස ගියාට පස්සේ ආයේ තමන්ගේ බඩක් නැති වෙන්නේ බඩක් තියෙන එදාට.
තේරුණේ? මහරහතන් වහන්සේලා පව පිණ්ඩපාත යනවා. හිතන්න මුදල් ටිකක් මට කියලා ඉතුරු කරගන්න ඕනේ. අන්න දැන් ඕක හිතන්න ගත්තා විතරයි මොකද වෙන්නේ? ඔන්න බලන්නකෝ විච්ච වැඩේ. ඔන්න බලන්න විච්ච වැඩේ. එකවර මතක් වුණේ මොනවද? එක්කෝ එහා පැත්තෙන් ෆෝන් එක තියෙනවා. ෆෝන් එකේ මොකද්දනේ කෝල් එකක් යනවා. කී 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 කියලා කෝල් එකක් යනවා. ගෙදරින් කෝල් එක. ගෙදරට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ දැන් අමතකයි. දැන් ඉවරයි. දැන් ඔය කෝල් එක ආවා. දැන් අර හිතන්න ගත්තු එක ඉවරයි. ඔබ කවද්ද හිතුවේ මට මුදල් ටිකක් ඉතුරු කරගන්න සැලසුමක් හිතන්න පටන් ගත්ත වෙලාවේ මොකද උනේ? ඒක තප්පර දෙකෙන් ඉවරයි. මොනවාද වෙන බාධක ටිකක් ආවා. ඒක ඉවරයි. ඔබ හරියට පැයක් ඕක හිතුවනම් මාස දෙකක් ඇතුළත මුදල් ටිකක් ඉතුරු කරගන්න සැලසුමක් ඔබේ ඔළුවට එනවා. අපි යමක් කරනකොට ඒක හරියට කරා නම් අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. අපි කරන වැඩේට බාධා කෙන එකයි ගැටලුව. අපි ගොඩාක් දේවල් භාගයට කරගෙන ජීවත් වෙනකොට ඒ භාගයට කරගෙන ජීවත් වුණේව තමයි ගොඩාක් වෙලාවට අර වැඩක් කරන්න දෙන්නේ නැතුව එන්නේ. භාගයට තියෙන වැඩ කොච්චර මුදල් ලැබෙව්වත් අනාගතේට මුදල් ඉතුරු වෙයිද මන් දන්නේ නැහැ. මම මොකද කරන්නේ? මම වැඩ කරන ඉවරයක් නැහැ. කැරට් කපන වෙලාවට කැරට් කපන්න පුළුවන් වෙන්න එපා. මං දැන් කියන්නේ මෙහෙම එකක්. මොකද්ද? මං කියන්නේ මෙහෙම. කැරට් කපන වෙලාවට කැරට් කපන එක දැනගෙන කැරට් කපන්න. අනම්මනංගෙන වැඩි හිතන්න එපා. මං එකවරම ඔබට ඒ වගේ ප්‍රතිපදාවක් පනවන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මේ ප්‍රතිපදාවේ එක කොටසක් පමණයි. මේ ප්‍රතිපදාවේ එක කොටසක් පමණයි ඒක. තව තියෙනවා වැඩ. පුටුවකට කකුල් හතරක් තියෙන්න බෑ. ඒ පුටුවේ එක කකුලක් පමණයි මේක මාර්ගයේ. තව තියෙනවා වැඩ ටිකක් කරන්න. ඔය කැරට් කපන වෙලාවට කැරට් කපන වැඩේ හරියටම කරන්න පුළුවන් මනුස්සයා බිහි කරගන්න ජීවිතේ යම් ප්‍රශ්නයකින් මිදෙන්න තැනක ඉඳගෙන ඒක ගැන හිතනකොට ඒකට අදාළ හිතුවිලි විතරක් එමින් හොඳට විසඳුමක් හොයාගැනීමේ තැන දක්වා පැයක් හරි හිතලා ඒ අරමුණ ඔස්සේම හිතන්න වෙනේම ඔලුවට එන්නේ නැතුව අන්න ඒ මට්ටමට හදාගන්න. විවිධාකාර ස්වරූපයෙන් කරන්න ඕනි දේවල් ගොඩාක් තියෙනවා. ඔබ කන තැන ඉඳලා උදේ පාන්දර නැගිටින තැන ඉඳලා මිනිසුත් එක්ක කතා කරන වචනේ ඉඳලා හදාගන්න තැන් තියෙනවා. අන්න ඒ වගේ සම්පූර්ණ හැදීමක් විදියට තමයි ඔබට අර සැනසීම කියන උදා වෙන්නේ. අර කරන වැඩේ හරියට කරන්න පුළුවන් ගතිය එන්නේ. එතකොට බාධක අඩු වීම තමයි ඔබ ඔය කියන්නේ සැනසීම කියලා. ඇයි ඉතින් බාධක අඩු වුණාම කරන වැඩේ කරන්න පුළුවන්නේ. දැන් පොල් ගානකොට අතරි දෙන්න ගන්නේ. ඇයි පොල් ගානකොට අතරි දෙන්න ගන්නේ? ගොඩක් වෙලාවට චිත්තජ රූපේ නෙවෙයි උපදින්නේ. මනස තියෙන්නේ වෙන කොහෙවත්. උතුජ රූපය. ලේ ටිකයි මස් ටිකයි නහරයි ඇඟම අත් දෙක උඩ. හිරමනේ උඩ ඇඟම බර වෙලා. මිනිසු වැනි ජීවත් වෙන්නේ. අර ඇඟ වැටෙන්නේ නැත්තේ දන්නවද? දැන් බැලලා හිරමනේ අයින් වුණොත් එහෙම හිරමනේ ඒ අදාළ හේතු වෙලා ඉන්න බැම්මයි අයින් වුණොත් එහෙම දොහක් ගාලා බිම හිටගෙන නෙවෙයි ඉන්නේ කකුල් දෙකෙන්. වෙන ලෝකෙක ඉඳගෙන ඔහේ ඔහොම ගාන ඕවම කළා. ටික වෙලාවකින් අත රිදෙන්න ගන්න මොකද අත් දෙක උඩ ඇඟම. ඇඟේ බරින් විශාල ප්‍රමාණයක් අත් දෙක උඩ. සිතේ බලයෙන් නෙවෙයි මේක වෙන්නේ. එහෙම කිව්වොත් වැරදි. සිතේ බලයේ චුට්ටයි නිකුත් වෙන්නේ. චිත්තජ රූපය ඊටාම අල්ප වශයෙන්. ශරීරයේ අර ලේ දුවන පද්ධතිය මස් ඇට නහර පද්ධතියට තමයි බලපාන්නේ. මම ඒව ඉස්සරහට කියලා දෙන්නම්. මේ ඔක්කොම එකවර කියලා දෙන්න අමාරුයි. හැබැයි ඒ කතාව අවශ්‍ය වෙන්නේ මම මේ කියන தත්ත්වයට එන්න. නමුත් ඕක තමයි එතන උනේ. ඉතින් ඒක බලපානවා රෝගී වෙන්න. දැන් සමහර වෙලාවට මම ඔය මේ කතාවක් කියනවා මට මේ ළඟදී තේරුණේ. මම කියනවා මනුස්සෙට්ට Taman දෙයක් දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න කොන්දපන් තියෙන්න ඕනි කියලා. මම ඔහොම වචනයක් කියන්න හුරු වෙලා තිබ්බා. මොකද්ද? මනුස්සෙක්ට Taman දෙයක් දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න කොන්දපන තියෙන්න ඕනි කියලා වචනයක් කියන්න මම හුරු වෙලා තිබ්බා.
මට පස්සෙම තේරුණා දැන් මම මේක හුරු විච්ච ගන්නයි කියලා. අර අපි ඉඳගත්තාම කකුල කුඩින් කකුලක් දාගන්නේ. දැන් මේ සිතේ තියෙන එක එක දේවල් මෝහය, ලෝභය, ද්වේෂය කියලා. ඕව අඳුර ගන්න ඕනේ. ඕකත් මෝහයක්. දැන් හිතන්න කොන්ද පණ නැති වුණා කියලා. කොන්ද පණ නැති වුණත් අපිට දෙයක් දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න පුළුවන්. එහෙනම් දෙයක් යමෙකුට දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න බැරි කොන්ද පණ නැතිකම නෙවෙයි. දැන් කෙනෙක් කියයි ඒක අර ව්‍යංගාර්ථයෙන් මොකද්දෝ කියන්න හදන්නේ කියලා. මේ ධර්මය තුල ව්‍යංගාර්ථ නැහැ. තේරුණාද? මේ ධර්මය තුල ව්‍යංගාර්ථ නැහැ. හොඳේ. කොන්ද නම් කොන්ද. කොන්ද නම් කොන්ද. අදාළ තැනට අදාළ වචනේ යොදන්නේ. ඔය එක එක වුන් හදන ප්‍රස්තාව පිරුළු ව්‍යංගාර්ථයන් ධර්මයේ නැහැ. එතන තියෙන්නේ මෝහය. මම ඒක පුරුදුනා සමාජයෙන් ඇහුණා. දන්නේ නැත්තම් බං දන්නේ නැහැ කියපන් කොන්ද පන්න නැතුව හැසිරෙන්නේ නැතුව. ඔය වචන මෝහය සහිත වචනයක්. නිකන් ඔහි ඇහිච්ච ඵලයට කියන වචනයක්. තමන්ගේ ස්වයංඥානය අවදි වුණා නම් තමන්ට ඔක පේනවා. මම හරිනම් කියන්න ඕනේ මොකද්ද? ඒ වෙලාවේ කරන වැඩේ හොඳට ඉඳියනම් සහෝදරයා දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්න. බිය වෙන්න එපා. අනේ බිය කියන එක තියෙන්නේ එතන. කොන්ද පන්නේ තියක නෙවෙයි. බිය වෙන්න කාරි නෑ බොල. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්න. අන්න එහෙමයි කියන්නේ. හරිද? ඒ හින්දා ඒක තමයි ධර්මයේ තියෙන්නේ. ධර්මය කියන්නේ ඒක. මේව නැතුව නිවන් දකින්න බෑ. gedara මුල්ලේ වැලිකට ටිකයි තමනුයි අතර ද්වේෂයක් තියෙන්න පුළුවන්. මෝහයක් තියෙන්න පුළුවන්, ලෝභයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාව පවා මනාව දකින්න ඕනේ. ඒකට ස්වඥානයක් නැත්තම් ඇත්තටම මේ මාර්ගය යන්න අමාරුයි. මතක තියාගන්න මේ නිවන් මාර්ගය එහෙම නෙවෙයි හොඳේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නිවන් මාර්ගය කියලා. නිවන් මාර්ගය තියෙන්නේ මේකට උඩින්. මේ සාමාන්‍ය සරල මා පොළවේ බෑලා ඉන්න මිනිස්සුන්ගේ ධර්මය. මෙතනින් ටිකක් ඉහළට ගියාට පස්සේ තමයි ඒ මිනිස්සයා විදර්ශනා වඩන සුදුසු වෙන්නේ. තේරුණානේ? මෙතනින් පොඩ්ඩ උඩට එන්න ඕනේ. උඩට ආවට පස්සේ එයාට උන්න එක හිතකින් වැඩක් කරන්න පුළුවන්. අන්න විදර්ශනා හොඳට වැඩෙන්න පටන් ගන්නවා. මේකට තියෙන ස්වභාව ධර්මයක්. මම ඒ ධර්මයේ නම තාම කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබ්බේ. මොකද මේ වචනේ කිව්වොත් එහෙම මේ ඔක්කොම පටල ගන්නවා. ඒ හින්දා හිමීට ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපි අපේ මනස හදාගෙන ඉස්සරහට යමු. ඔබ යමක් කරනකොට ඒ කරන එකට එන බාධක දැන් ඔබ යමක් කරන්න යනවා. ඔබ කැමති නෑ නේ ඒකට සිතුවිලි කිව්වොත් බාධක එනවට. අන්න ඒ බාධක අයින් කරගන්න ඕනේ. මොකද මේ බාධක ඔබ කැමැත්තෙන් ඉන්නව නෙවෙයි. කවුද කැමති මහාන වෙලාවට ජීවිතේ අනම්මනම් ප්‍රශ්න ගැන හිතන්න. හැබැයි වෙනවනේ. එනවා නෙවෙයි පුරුදු කරලා. අර දන්නවද? ඔය ගම්මානේ වටේට ඉන්නව මුකුන්ද? බේබද්දෝ. බේබද්දන්ට එකපාරක් බොන්න දීලා ඉවරලා වැඩක් ගන්නවා. ඊට පස්සේ තවත් පාරක් බොන්න දීලා වැඩක් ගන්නවා. ඊට පස්සේ තවත් පාරක් බොන්න දීලා වැඩක් ගන්නවා. දැන් මොකද වෙන්නේ? වැඩට ඇවිල්ලා හොඳ පඩියක් දුන්නත් ඒත් බොන්නත් ඉල්ලනවා. නැත්තම් වැඩට එන්න බෑ කියනවා. බොන්න නැත්තම් වැඩට එන්නේ නැහැ. හොඳ පඩියක් දෙන්නම් කිව්වොත් අහන්නේ නැහැ. බොන්නම ඉල්ලනවා. මේ වගේ අය ඉන්නවා. අන්න ඒ වගේ තමයි බොන්න දීලා පුරුදු කරගත්තට පස්සේ බලෙන් හරි බොන්න ඉල්ලනවා. බලෙන් ඇතුළු වෙන්නේ. ඒ වගේ තමයි ඔය ඔබ වැඩක් කරන්න ගියාට පස්සේ ඒකට අදාළ සිතුවිලි ටික ක්‍රියාත්මක කරගන්න හදනකොටම වෙන මොනාදෝ සිතුවිලි ටිකක් ඇවිල්ලා බලෙන් රින්ගන්නේ. අර වැඩේ කරන්න දෙන්නේ නැහනේ. ඊට පස්සේ චිත්තජ රූපේ සම්පූර්ණයෙන්ම බිහි වෙන්නේ ශරීරයට අහිත කර. ඔය සිතුවිලි වලින් උපදින චිත්තජ රූපය රෝගී වෙන්න බලපාන්නේ. ශරීරයේ ලේවල උෂ්ණත්වය නගිනවා. හුස්ම ගන්න වේගය වැඩි කරනවා. බඩ ඇකිලෙන පිම්බෙන වේගය ගාලා ඕවා රිංගලා දවස පුරාවටම තියෙන්නේ. ඉතින් දවස පුරාවටම ඔබ ඔහොම කරපුවාම කොයි ඇත් බල, කෝ කාය බල. කරන වෙලාවට අදාළ කරන දෙයට පමණක් අදාළ සිතුවිලි ටික ක්‍රියාත්මක වෙනවා නම් ඔබ අවුරුදු 10ක් ජීවත් වෙලා බලන්න. සමහර වෙලාවට ඔබට හස්තියෙක්ගේ බලයක් දිනු වෙන්න පුළුවන්. මහා කාය බලයක්. එහෙනම් ඔබ පුරුදු කරගත්තු
මේ බලෙන් රිංගන සිතුවිලි ටික ඔබ හොඳට අඳුර ගන්න ඕනේ. ඒවා ගැන ඉගෙන ගන්න ඕනේ. ඒවා ඇබ්බැහි කරගත්තේ මොන වගේ අවස්ථාවලදීද කියලා ගෙදර අහුමුල්ලේ ඉඳලා ඇඟිල්ලක් හරවන තැන ඉඳලා බෙලි හරවන තැන ඉඳලා උදේ පාන්දර නැගිටලා ඉඳ ගන්න තැන ඉඳලා ඔබ ගාව තියෙන යම් වැරදි ටිකක් හින්දා තමයි ওই සිතුවිලි වලට එන්න දොර ඇරලා තියෙන්නේ. ඔය බලෙන් රින්ගන ඒවා. අන්න ඒවට දොරවල් වහන්න ඕනේ ටික ටික. ලේසි පාසු නෑ. අමාරුයි තමයි. නමුත් අපිට මේක කරන්න වෙනවා. ඔබට බලය, ඥානය, ශක්තිය, ජවය උදා කරගන්න නම්, නිවන් දකින්න නම්, සුගතිගාමි වෙන්න නම්, ජීවිතේ ඕනම අරමුණක් ජය ගන්න නම්, රජකම, සිටුකම මේ ඕන එකක් ජය ගන්න නම් ඔබට සිද්ධ වෙනවා මේ බලෙන් රින්ගන සිතුවිලි වලට දොර වහන්න. මම මේ දේශනාව කරන්නේ ඊටාම ප්‍රායෝගිකව, ඊටාම විද්‍යාත්මකව. මොන ආගමේ ඉන්න කතෝලික වේවා, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා ඕනම මිනිහෙක්ට වටහා ගන්න පුළුවන් විදිහට තමයි මම මේ දේශනාව කරන්නේ. වරදක් තියෙනවා නම් පල්ලෙහින් පැහැදිලිව ලියන්න සුද්ධ සිංහලෙන් තමන්ගේ බුද්ධියෙන් ගහෙන් කොලෙන් මලෙන් වතුරින් උදාහරණ දීලා ලියන්න. මේ ඔබ කියන එක වැරදි කියලා. අන්න ඒක තමයි නියම හෙළයාගේ ස්වභාවය. එතන තමයි ලෝකය ලස්සන වෙන්නේ. එවැනි මිනිස්සු බිහි වෙන්න නම් මේ භූමියේ දේශපාලනය කොහොමද වෙන්න ඕනේ? අන්න ඒ සම්බන්ධව පාලකයාට ඥානයක් තියෙන්න ඕනේ. ඔය නීති පද්ධතිය සහ දේශපාලනය අතර සම්බන්ධය මම ඉස්සරහට ඔබලට කියලා දෙන්නම් ක්‍රමානුකූලව. මට නීති පද්ධතිය ගැනවත් දේශපාලනය ගැනවත් ලොකු අවබෝධයක් නැහැ. නමුත් අර පොදු කාරණා ගැන යම් අවබෝධයක් තියෙනවා. ඒවත් දැනගෙන තමයි යන්න ඕනි. මං කියන්නේ නිවන් මාර්ගයේ යන උදවියට මේ හැමදේම ඕනේ නැහැ. නමුත් මේ දේශනාව ගොඩාක් දෙනෙක් අහනවා. රජවරු වෙන්න බලන් ඉන්න දරුවෝ අහනවා. වෙදවරෙක් වෙන්න බලන් ඉන්න දරුවෝ අහනවා. මේ විවිධා කට්ටිය අහනවනේ. ඉතින් හැම දිනාටම ගැලපෙන විදියට මේ දේශනාව සිද්ධ කරන්න ඕනේ. මේ දේශනා මාලාවේ නම තමයි මිනිසුන්ගේ යුගය. මම ඔබලාගෙන් ඉල්ලීමක් කරනවා මේ මිනිසුන්ගේ යුගය කියන දේශනා මාලාව මිනිස්සෙක්ට තියෙන ඕනෑම ගැටලුවක් විසඳ ගන්න අවශ්‍ය ඥාණය, බලය දියුණු කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි සිද්ධ වෙන්නේ. දැන් දියසෙන් කුමාරයා කොහෙද? නව යුගයක් බිහි වෙනවද? මේකත් ඔබට එන ගැටලුවක් නේ. ඉතින් ඒක තේරුම් බේරුම් කරගන්න ඔබට ඥානයක් තියෙන්න ඕනේ. ඔබ එක එක පුද්ගලයෝ විශ්වාස කරලා හරියන්නේ නැහැ. දැන් හිතන්නකෝ සමහර අය මගෙන් WhatsApp එකෙන් අහනවා මෙන්න මෙහෙම. දියසෙන් කුමාරයා කොහෙද ඉන්නේ? නව යුගයක් එනවාද? එතකොට මට ඔහුට දෙන්න තියෙන උත්තරය තමයි දැන් මම කියනවා දියසෙන් කුමාරයා ඉන්නේ ගාල්ලේ කියලා. දැන් ඔබ විශ්වාස කරනවද? දැන් මම කියනවා නව යුගයක් එන්නේ නැහැ කියලා. ඔබ දැන් විශ්වාස කරනවද? ඔබ මම වගේම තවත් කෙනකින් ඕක ගිහිල්ලා අහනවා. මුලින් බුද්ධිය දියුණු කරගන්න. බුද්ධිය දියුණු කරගෙන ස්වයං ඥානය දියුණු කරගෙන තමන් විසින් මේක ගවේෂණය කරගන්න. එතකොට ඔය හිතේ තියෙන ගින්දර අඩු වෙලා යයි. ඕක ඔබේ ජීවිතේක ප්‍රශ්නයක් විතරයි. ඊට වඩා ප්‍රශ්න ඔබට තියෙනවා. ඥානය තමයි දියුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. මම මේ කියන කාරණා ඔබලා දන්නේ නැතුව නම් ඔබලට ඔය එන නව යුගයේදී ඉහළින් නම් ඉන්න හම්බෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් මම මේ දේශනාව නවත්තන්නම්. අපි ඊළඟ දේශනාවේ මුණ ගැහෙනවා. තේරුම නාලිකාව subscribe කරන්න. ඒ වගේ තමයි මේ නාලිකාව ඉදිරියට පවත්වාගෙන යන්න කාලය සම්පත් උපයා ගන්න උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මම ඔවුන්ට description එකේ විස්තර වාගයක් දාන්නම්. ඒ පරාර්ථකාමී මිනිසුන්ට පුළුවන් නාලිකාව පවත්වාගෙන යන්න Tamanට හැකි විදියට කැමති නම් පමණක් දායකත්වයක් ලබා දෙන්න. ඒ දායකත්වය ලබා දෙනකොට මෙන්න මේ වගේව හිතනවා නම් ඒ දායකත්වය දෙන්න එපා. ඒ තමයි මේ පුද්ගලයෝ මේ දායකත්වයන් අරගෙන මොනා කරනවද මන් දන්නේ නැහැ. ධර්මයේ විකුණන් කනවා. මෙන්න මේ වගේ දේවල් හිතනවා නම් ඇත්තට මේ දායකත්වය දෙන්න එපා. මෙන්න මේ මට්ටමින් හිතන්න. මේ දායකත්වය අරගෙන මොහු මත්කුඩු පානය කරත් ඒක මට වඩන්නේ නැහැ. මම මේ දායකත්වය ඔහුට දෙන්නේ මොකද්ද? මේ නාලිකාව පවත්වාගෙන යන්න. මොකද මේ නාලිකාවේ මටත් යහපතක් සිද්ධ වෙනවා. තව බොහෝ දෙනෙක්ට යහපතක් සිද්ධ වෙනවා. අන්න ඒ චේතනාවෙන් හෝ ඊට වඩා යහපත් චේතනාවකින්
මේක සිද්ධ කරනවා මිසක මං කියන්නේ කුසල් සිතුවිලි වලින් මේ කරනවා මිසක කුසල් කියන එක ඉස්සරහට කියලා දෙන්නම්. ඒක ඔබටත් යහපතක් වෙන්නේ මටත් යහපතක් වෙන්නේ ඒකට හේතුව තමයි දැන් ඔබ දායකත්වයේ දීලා තව දවස් දෙකකින් උදැල්ලකින් වලක් කොට ඉද්දී ඔබට ඒ දුන්න දායකත්වය ගැන මෙහෙම හිතෙන්න පුළුවන්. අපරාධේ මං ඒක දුන්නේ කියලා. කරන වැඩේට අදාළ සිතුවිලි වලට අමතර සිතුවිලි ටිකක් ඇවිල්ලා උදැල්ල වදින්න පුළුවන් කකුලේ. නැත්තම් තමන්ගේ කරන වැඩේ මොකක් හරි බාධාවක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ අයගේ දායකත්වයන් අවශ්‍ය වෙන්නේ මම කියන්නේ මේ වැඩපිළිවෙල පවත්වාගෙන යන්න කාලය සම්පත් උපය ගන්න යමෙක් උදව් කරන්න කැමති නම් අන්නේ උදවිය පමණක් ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ඇති මේ වැඩපිළිවෙල සඳහා දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. මේ නාලිකාව තුල ප්ලේලිස්ට් එකක් හැදෙනවා. ඒ ප්ලේලිස්ට් එකේ නම තමයි මිනිසුන්ගේ යුගය. ඒ මිනිසුන්ගේ යුගය කියන ප්ලේලිස්ට් එක ගැන ඉතාම හොඳ අවධානයෙන් ඉන්න දිනපතා වීඩියෝ වැටෙයි. සමහර වෙලාවට මට කාලය නැති වුණොත් වීඩියෝ එකක් වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. පොරොන්දු වෙන්න අමාරුයි. පුළුවන් හැම වෙලාවකම නිතර දැන් වීඩියෝ පළ කරනවා. වර්තමානයේ ජනතාව අතර මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ වැරදි අදහසක්. මේ ලෝකේ යම් පවතින් නැති දෙයක් පවතිනවා කියලා හිතන් ඉන්නවා. උදාහරණයක් කියන්න. දිව්‍ය ලෝකය දෙවියන් නැහැ කියලා කියන කට්ටියක්. බුදුදහමේ තියෙනවා දෙවියන් නැහැ කියලා හිතන මනුස්සයා මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම දෙවියන් ඉන්නවා කියන එක. දැන් ওই ජනප්‍රවාද තියෙනවා මේ කළු පාට බල්ලෙක් ගෙදර ඉඳියොත් එහෙම එක යක්ෂයෙක් ඇවිල්ලා ඒ බල්ලව මරන්න පුළුවන් කියලා. දැන් මේවා ඇත්තටම මිත්‍යා දෘෂ්ටි වෙන්නත් පුළුවන් නැත්තම් පවතින දේවල් වෙන්නත් පුළුවන්. කොහොම හරි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මිනිස්සු හිතන් ඉන්නවා මේක හරි කියලා හැබැයි වැරදි. ඒ වගේ එකක් තමයි ওই දේශනාවක් කාලයක් අපි අන්තර්ජාලයේ දේශනා ශ්‍රවණය කරගෙන යනකොට අපිට හිතෙනවා දැන් මේ දේශනාවේ මේ දේශකයා ඒ ගුරුවරයා කියපු හැමදේම මට වැටහුණා කියලා. එකපාරක් සවන් දීම තුල ඕක මිත්‍යා දෘෂ්ටියක්ද නැද්ද කියලා තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි ওই දේශනාව අහන අතරතුර ඔබේ හිත පොඩ්ඩක් අර බාධක සිතුවිලි ඇවිල්ලා කකුල් රිදෙනේවා අත රිදෙනේවා YouTube එකේ තියෙන අනිත් වීඩියෝ ගැන නැත්තම් ජීවිතේ මොකද ප්‍රශ්නයක් ගැන නැත්තම් මේ දේශකයාගේ පෞද්ගලික ජීවිතය ගැන හිතෙන්න පුළුවන්. කවුද මේ මෙයා කොහෙද ඉන්නේ? එහෙම නැත්තම් ඔබේ අම්මා ගැන මේ වගේ අමතර දේවල් එනවනම් දැන් ඔබ අම්මා ගැන හිතන වෙලාවක් නෙවෙයි මේක. දැන් මේ දේශනාවේ මොනවද කියන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන වෙලාවක්. ඔබේ කාර්යය ඒක. මම මේ දේශනාවෙත් ඔබට තේරුම් කරේ ඒක. අර අමතර බලෙන් එන සිතුවිලි. දැනට අපි නමක් දාගමුකෝ බලෙන් එන සිතුවිලි කියලා. මැදින් පයින් සිතුවිලි පොඩ්ඩක් වැඩි වගේ තේරුණා නම්. මැදින් පයින් සිතුවිලි ආවා ගියා වගේ තේරුණා නම් දෙපාරක් ඔයා මේ දේශනාවට සවන් දුන්නොත් ඔයාට කලින්ට වඩා අවබෝධයක් ලැබෙන්න පුළුවන්. එතකොට ඔබට තේරෙයි එකපාරක් සවන් දීම තුළ ඔබ සම්පූර්ණ අවබෝධය ලබා ගත්තා කියලා හිතාගෙන හිටපු කාරණාව සම්පූර්ණයෙන් වැරදි කියලා. දැන් අද ඔබලාට පේනවා ඇති ත්‍රිපිටකාචාර්ය කියලා උපාධියක් දෙනවා. නැත්නම් එක හිතකින් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ප්‍රමාණය අඩු වුණා. භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය අඩු වුණා. අඩු වෙන වේගය වැඩි වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සමයේදී එක හිතකින් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු. ඒ කියන්නේ වැඩේට අදාළ සිතුවිලි පමණක් ක්‍රියාත්මක කරගෙන මම ඒ හින්දා ඔබට ආරාධනාවක් කරනවා මේ දේශනාව තුළ ඔබට ඔවැනි ගුණයක් තිබ්බා නම් බාධක සිතුවිලි ගොඩාක් ආවා නම් නැවත සමන් දෙන්න. දැන් මේ වෙනකොටත් ඔබට මම මොනවද කිව්වේ කියලා අමතකයි. ආය අහලා බලන්න ගිහිල්ලා. නැත්තම් ඔබ ඔහොම නෙවෙයි. මේ YouTube වල නෙවෙයි. ඔබ කොතන කොහොම දේශනා ශ්‍රවණය කරත් පළක් වෙන්නේ නැහැ. ඔබ හැමදේමත් එක තැන. මම ඔබට ආරාධනාවක් කරනවා මේ දේශනාව නැවත ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා ඒ ලබා ගන්න බැරි විච්ච අවබෝධය නැවත ලබා ගන්න උත්සාහයක් ගන්න. මේ අවබෝධය මග අරගන්න එපා. මොකද මේ වගේ දේශනා ගොඩාක් මේ අන්තර්ජාලයේ අල්පයි. අර කියන්නේ තමන්ව දැකීම කියලා. ආධ්‍යාත්මය. ආධ්‍යාත්ම කියන්නේ ආත්මයේ ස්වභාවය. අධ්‍යාත්ම. ආත්මයේ ස්වභාවය දැන ගැනීම දියුණු කරගන්නවා කියන්නේ. ආධ්‍යාත්මය දියුණු වෙනවා කියලා කියන්නේ. ඒකේ සැබෑ ස්වභාවය ආත්ම. ආත්මයේ සැබෑ ස්වභාවය දැනගන්න, තමාව දැනගන්න. Tamanට ගොඩාක් උපකාරී මේ දේශනා. මම ඔබලට ආරාධනා කරනවා නැවත ශ්‍රවණය කරන්න.
මම ඔබට ආරාධනා කරනවා මේ ලබා දුන්න අවබෝධය නැති කරගන්න එපා. නැවත සවන් දීලා හරි මේ අවබෝධය ලබා ගන්න. ඒ වගේ තමයි මේ වැඩපිළිවෙල වෙනුවෙන් උදව් කරන්න කැමති අය ඉන්නවනම් උදව් කරන්න අමතක කරන්න එපා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තරයක් දැම්මා. ඔබලට වීඩියෝ එකෙත් පේනවා ඇති මේ අදාළ විස්තර. දැන් ඔබලාට පේනවා ඇති ඔය අන්තර්ජාලයේ ගොඩාක් නාලිකාවල ඔය ඩොනේෂන් දායකත්වයන් දෙනවා. නාලිකාවලට කිසි වැඩක් නැති දේශපාලන කුණු වලට විවේචනයන් වලට දායකත්වයන් දක්වන ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් සඳහා දායකත්වයක් දක්වුවා කියලා වරදක් වෙන්නේ නැහැ. බොහෝ සත්‍යයට යහපත පිණිසම හේතු වෙනවා. සත්‍ය වශයෙන්ම මේ වැඩපිළිවෙල මේ දේශනා මාලාව බොහෝ සත්‍යයන්ට ඵලදායි ප්‍රයෝජනවත්. ඒ හින්දා ඒකට දායකත්වයක් දක්වන එක විශාල ධර්ම දානයක් වේවි. බොහෝ දුරට මේ જાතියේදීම ඒ කර්මයේ විපාක ලැබීමේ සම්භාවිතාව වැඩි වෙන්න පුළුවන්. මම ඔබට ආරාධනා කරනවා Tamanට පුළුවන් විදියට Taman කැමති නම් පමණක් දායකත්වයක් දක්වන්න කියලා. එහෙනම් මම අවසාන වශයෙන් නැවතත් ඔබේ නිරෝගී බව, ඔබේ සමාධිය, ඥාන සම්පන්න බව, ආයුෂය බොහෝ දියුණු වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔබට තෙරුවන් සරණයි.